සක්‍රිය නිර්ත දිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් බස්නාහිර සබරගමුව පළාත්වලට සහ මං ගමේ පාර දිගේ යන්න යනවා. අපිට දැන් 3D ඇනිමේෂන් වීඩියෝ විතරක් නෙවෙයි කැමති ඕනිම ප්‍රොම්ප්ට් එකක් දීලා අපේ හිතේ තියෙන වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න AI හරහා දැන් පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාටේ තියෙන ඉමේජ් එකක් උනත් වීඩියෝ එකක් විදියට හදාගන්න යන්නේ තත්පර කීපයක් විතරයි. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ Veo 2 සහ Veo 3 කියන මේ දවස්වල ගොඩක් දෙනා අතර කතා බහට ලක් වෙලා තියෙන මම මුලිනුත් ප්ලේ කළා වගේ වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. මේකෙදි මං ඔයාලට මුලින්ම 3D ඇනිමේෂන් වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා දුන්නට පස්සේ ඒ ප්‍රොම්ප්ට් එකෙන්ම අපි කොහොමද ඉතාමත් තාත්වික විදිහට රියලිස්ටික් වීඩියෝ එකක් හදාගන්නේ කියලා මං ඔයාලට කියලා දෙනවා. ඊට පස්සේ මං ඔයාලට කියලා දෙන්නේ කොහොමද ඉමේජ් එකක් වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්නේ කියලා. අන්න ඒකටත් පස්සේ සිංහල වොයිස් දාලා මම මුලිනුත් ප්ලේ කළා වගේ වීඩියෝ එකක් අපි කොහොමද හදන්නේ කියලා මං ඔයාලට තේරෙන විදිහට පැහැදිලි කරලා කියලා දෙනවා. හැම කෙනෙක්වම සාදරයෙන් පිළිගන්නවා ටෙක්ස් ගීක් වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඔයා තමයි channel එකට අලුත් කෙනෙක් නම් දැම්මම subscribe කරගන්න. අපි එහෙනම් ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා බලමු. මෙන්න මේවා අපි කොහොමද ගොඩක් ලේසියෙන්ම හදාගන්නේ කියලා. මුලින්ම කියන්න ඕනි අද මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන විදිහට තමයි ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් මේ වගේ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නවා නම් අන්න ඒක ජෙනරේට් කරගන්න තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මං ඔයාලට මුලින්ම කියලා දෙනවා අපි කොහොමද මේ විදිහට 3D ඇනිමේෂන් වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්නේ කියලා. මං ඒක ඔයාලට මුලිනුත් කිව්වා. ඔයා කරන්න ඕනි මුලින්ම ඔයාගේ මොකක්ම හරි බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. මම මෙන්න මේ විදිහට මගේ Google Chrome browser එක ඕපන් කරගන්නවා. එහෙම ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ search bar එකේ මම search කරගන්නවා Google AI Studio කියලා. ඔයාට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට type කරගත්තා. දැන් මේක මේ විදිහට search කරගන්න ඕනි. එහෙම search කරගත්තට පස්සේ දැන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඇවිත් තියෙනවා මෙන්න මේ වගේ Google AI Studio කියලා එකක්. ඔයාලා අන්න ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. ඔයා කරන්න ඕනේ මේක ක්ලෝස් කරගන්න එක. මම මෙතනින් මේක ක්ලෝස් කරගන්නවා. එහෙම ක්ලෝස් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ දෙකටම මෙහෙම ටික් දෙකක් දාලා මෙතන තියෙන මෙන්න මේ I accept කියන එක දෙන්න. ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ welcome to AI Studio කියලා විත් තියෙනවා. ඔයා කරන්න ඕනේ මෙතන තියෙන මෙන්න මේ generate media කියන එක ටච් කරගන්න එක. මම මෙන්න මේක එකපාරක් දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් එනවා තවත් ඔප්ෂන් ටිකක්. මේ ටිකෙන් ඔයාලා යන්න ඕනේ මෙන්න මේ Veo කියන එකට. මම මේ Veo කියන එකත් එකපාරක් ටච් කරගන්නවා. ඒකත් දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් අවිත් තියෙනවා තවත් notification message එකක්. ඔයාට මේක වැඩක් නැහැ. මේකත් මෙතනින් මෙන්න මේ විදිහට close කරගන්න. එහෙම close කරගත්තට පස්සේ මෙන්න මෙතනින් තමයි ඔයාලා prompt එකක් දීලා වීඩියෝ එකක් generate කරගන්නේ. මං ඔයාලට මුලින්ම මේකේ settings ටික හදාගන්න හැටි කියලා දෙන්න. ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ වගේ Veo 2 කියලා එකක්. අන්න ඒක ටච් කරලා ඔයාලා මේ Veo 2 කියන එකම දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා number of results කියලා. ඒ කියන්නේ ඔයා මේ හදන වීඩියෝ එකෙන් කොපි කීයක් ඕනිද කියන එක. ඔයාට එකකට වඩා ඕනි නම් මෙන්න මෙතනින් ගිහිල්ලා ඔයාට කැමති ගාණක් මේකට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා aspect ratio කියලා එකක්. මේ 16:9 කියලා කියන්නේ YouTube අපි බලන normal size එක. ඊට පස්සේ මෙතන තියෙනවා 9:16 කියලා එකක්. මේ කියන්නේ TikTok වීඩියෝ තියෙන size එක. මෙතනින් ඔයාලට කැමති size එකක් දෙන්න පුළුවන්. මම මෙතන තියෙන මෙන්න මේ 16:9 කියන YouTube size එක දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා video duration කියලා එකක්. මං අන්න ඒකත් ටච් කරගන්නවා. ඒක ටච් කරගත්තට පස්සේ අපිට උපරිම මේකෙන් හදන්න පුළුවන් තත්පර 8ක වීඩියෝ එකක් විතරයි. ඒ හින්දා මම මෙන්න මේ විදිහට මේ 8s කියන එක ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මේ වගේ frame rate කියලා එකක්. ඒ වගේම resolution කියලා එකකුත් තියෙනවා. මේ දෙකෙන් එකක්වත් අපිට වෙනස් කරන්න බෑ. මෙන්න මේ විදිහට ඔයාලා මේ settings ටික හදාගත්තට පස්සේ මෙතන තියෙනවා describe your video කියලා. ඒ කියන්නේ අපි අපිට ඕනි prompt එක මෙන්න මෙතන තමයි දෙන්න ඕනි. ඒ කියන්නේ අපිට හදාගන්න ඕනි වීඩියෝ එකේ විස්තරය මෙන්න මෙතනට තමයි දෙන්න ඕනි. ඒකට තමයි prompt එකක් කියලා කියන්නේ.
මම මෙන්න මේ විදිහට මෙතන තියෙන මේ describe your video කියන කුඩ එකපාරක් ටච් කරගන්නවා. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතනින් ඇවිත් ඇති මෙන්න මේ වගේ confirm කියලා එකක්. ඔයාලා මෙන්න මේ confirm කියන එකක් දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයාලගේ මේල් එකක් දීලා මේකට log වෙන්න කියලා එනවා. ඔයා කරන්න ඕනි ඔයාගේ මේල් එක මෙතනින් වැටෙයි. අන්න ඒ මේල් එක මෙතනින් select කරගන්න. මම මෙන්න මේ විදිහට මගේ මේල් එක select කරගන්නවා. ඊට පස්සේ තමයි අපිට හදාගන්න ඕනි වීඩියෝ එකේ prompt එක මෙන්න මෙතන type කරන්න තියෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ විදිහට මම prompt එකක් කලින් හදාගත්තා. ඒ prompt එක මෙන්න මෙතනට දෙනවා. ඔයා 3D animation වීඩියෝ එකක් හදාගන්නවා නම් අනිවාර්යෙන්ම මෙන්න මේ 3D animated එහෙමත් නැත්නම් ඔයාලා 3D animation කියන එක අනිවාර්යෙන්ම ඔයාගේ prompt එකේ ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන තියෙනවා මෙන්න මේ වගේ බටන් එකක් අන්න ඒක දෙන්න. එහෙම දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ වීඩියෝ එක මෙන්න මේ විදිහට ජෙනරේට් වෙනවා කියලා වැටිලා තියෙනවා. අපි බලමු රිසල්ට් එක මොන වගේද කියලා. ඉතින් රිසල්ට් එක එන්න නම් මෙන්න මෙතන 100%ක් වෙන්න ඕනි. ඔයාලට බලා ගන්න පුළුවන් දැනට 130ක් ගිහිල්ලා තියෙනවා. අපි බලමු 100%ක් ගියාට පස්සේ කොහොමද මේක තියෙන්නේ කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ වීඩියෝ එක මෙතනින් ජෙනරේට් වෙලා ඉවරයි. මං ඔයාලට මේක එකපාරක් ප්ලේ කරලා පෙන්නන්නම්. ඔයාට බලා ගන්න පුළුවන් එහෙම ප්ලේ කරාට පස්සේ මගේ prompt එකේ විදිහටම මෙන්න මේ වගේ වීඩියෝ එකක් ඒ කියන්නේ animation වීඩියෝ එකක් මට ජෙනරේට් කරලා දීලා තියෙනවා තත්පර 8ක. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනි ඔයාට මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි නම් මෙතන තියෙන මෙන්න මේ ඩවුන්ලෝඩ් අයිකන් එක ටච් කරලා ඔයාගේ ෆෝන් එකට හරි කම්පියුටර් එකට හරි ලැප් එකට හරි මේක ඩවුන්ලෝඩ් කරගන්න එක. එහෙම ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මම දැන් ඔයාලට කියලා දෙන්නම් අපි මෙන්න මේ 3D animation වීඩියෝ එක කොහොමද රියලිස්ටික් එකක් විදිහට හදාගන්නේ කියලා. එහෙම කරගන්න නම් ඔයාලා මෙතනින් එකපාරක් බෑක් වෙන්න. එහෙම බෑක් වුණාට පස්සේ ආයෙමත් මෙතන තියෙන මෙන්න මේ view කියන එක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ අර describe your video කියන එක ඔයාලා දෙන්න කලින් මෙතන තියෙන මෙන්න මේ notification එක close කරගන්න. එහෙම close කරගෙන ඔයා කරන්න ඕනි අර දීපු prompt එකම 3D කියන ටික අයින් කරලා ඒ කියන්නේ 3D animation වගේ දේවල් අයින් කරලා මෙතනට ලබා දෙන්න. එහෙම ලබා දීලා ඔයාලා realistic කියලාත් මේකට ලබා දෙන්න කොහේම හරි තැනක ඔයාලා ඒක දෙන්න ඕනි. ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මෙතන දීලා තියෙනවා realistic කියලා ultra realistic කියලා. ඉතින් ඊට පස්සේ අපි බලමු මෙන්න මේ run කියන එක දුන්නට පස්සේ කොහොමද මේක හැදෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකත් මෙතනින් ජෙනරේට් වෙලා තියෙනවා. මම මේකත් ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඇත්තම එකක් වගේ මේ විදිහට ජෙනරේට් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙමත් මම ඔයාලට මේක එකපාරක් ප්ලේ කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි මේක ජෙනරේට් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේකත් ඩවුන්ලෝඩ් කරගන්න ඕනි නම් මෙතන තියෙනවා මෙන්න මේ වගේ ඩොට් තුනක්. අන්න ඒක ටච් කරලා මෙතන තියෙනවා මේ වගේ ඩවුන්ලෝඩ් කියලා එකක්. අන්න ඒක දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේකත් ඔයාගේ ෆෝන් එකට හරි කම්පියුටර් එකට හරි ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් අපි කොහොමද මේකෙන් ඉමේජ් එකක් වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්නේ කියලා. එහෙම ජෙනරේට් කරගන්න නම් ඔයාලා ආයෙමත් මෙතනින් එකපාරක් බෑක් වෙලා මෙතන තියෙන මෙන්න මේ view කියන එක ආයෙමත් එකපාරක් ටච් කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මේ වගේ ඉමේජ් එකක අයිකන් එකක්. ඔයාලා මෙන්න මේ ඉමේජ් අයිකන් එක උඩ එකපාරක් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙතනින් එනවා අප්ලෝඩ් ඉමේජ් කියලා එකක්. ඔයාලා අන්න එකක් දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මෙතනින් එක ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඔයාට මේ විදිහට හදන්න ඕනි ෆොටෝ එක මෙතනින් සිලෙක්ට් කරගන්න. එහෙම සිලෙක්ට් කරගෙන මෙතන තියෙනවා මෙයාගේ ඕපන් කියලා එකක්. ඔයාලා අන්න එකක් දෙන්න. ඒ වගේම තමයි ඔයාලා මෙන්න මේ දීලා තියෙන ෆොටෝ එකේ විදිහටම මේ aspect ratio කියන එක වෙනස් කරගන්නත් අමතක කරන්න එපා. ඉතින් මම මෙන්න මේ 16:9 වගේම ෆොටෝ එකක් තමයි මෙතනට දීලා තියෙන්නේ. ඉතින් මේ 16:9 කියන එකම මම මෙතන තියා ගන්නවා. ඊට පස්සේ ඔයාට මේ ෆොටෝ එකේ මොකක්ද වෙන්න ඕනි කියලා මෙන්න මේ විදිහට prompt එකක් ලබා දෙන්න. ඔයාට බලා ගන්න පුළුවන් මම මෙතනට prompt එකක් දුන්නා. ඔයාත් කැමති prompt එකක් මෙන්න මේකට දීලා මෙතන තියෙන මෙන්න මේ run කියන එක ටච් කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම අර දීපු prompt එකේ විදිහට මේ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. මම මෙතන දුන්නේ create a video with this photo run and dancing කියලා. මම මෙන්න මේ විදිහට හදාගත්ත වීඩියෝ එක ඔයාලට play කරලා පෙන්නන්නම්. එහෙම play කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ බල්ලා මෙතනින් run කරන විදිහට හැදිලා තියෙනවා.
ඩාන්සින් කියන එක නම් මේකට ගැලපෙන්නේ නැහැ. මොකද මෙතන බල්ලෙක් ඉන්න හින්දා. ඔයාලට සාමාන්‍යයෙන් මෙතනින් මිනිස්සෙක් වගේ දුන්නා නම් මේ ඩාන්සින් කියන එක හරියටම මේකට ගැලපෙනවා. එහෙමත් නැත්නම් ඔයාලා ප්‍රොම්ප්ට් එක ගොඩක් හොඳට ලබා දුන්නා නම් මෙන්න මේ බල්ලත් ඩාන්ස් කරවන්න බැරි නෑ. ඔයාලා මෙතනට මිනිස්සෙක් වගේ දුන්නා නම් ගොඩක් ලස්සනට මේ ප්‍රොම්ප්ට් එක වැඩ කරන්න පුළුවන්. මේකත් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ඕනි නම් මෙතනින් ගිහිල්ලා මෙතන තියෙන මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන එක දෙන්න. එතකොට ඔයාලට මේකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි දැන් ඊළඟට බලමු අපි කොහොමද Vio 3 එකෙන් වීඩියෝ එකක් මම අර මුලින් ප්ලේ කළා වගේ හදාගන්නේ කියලා. මෙතන ඔයාලා කරන්න ඕනි Google Chrome එක ඕපන් කරගෙන එතන Vio කියලා සර්ච් කරගන්න එක. මම මෙන්න මෙතන Vio කියලා ටයිප් කරගන්නවා. එහෙම ටයිප් කරගත්තට පස්සේ මම මෙන්න මේ විදිහට මේක සර්ච් කරගන්නවා. එහෙම සර්ච් කරගත්තට පස්සේ මෙතනින් එනවා Google Deep Mind කියලා එකක්. ඒක යටතේ තියෙනවා මෙන්න මේ වගේ VEO කියලා එකක්. ඔයාලා අන්න ඒක දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකින් open වෙයි. මෙතනට ආවට පස්සේ මෙතන තියෙනවා try in flow කියලා එකක්. ඔයාලා අන්න ඒකත් දෙන්න. ඒක දුන්නට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් create with flow කියලා එකක් එනවා. අන්න ඒකත් දෙන්න. ඊට පස්සේ මෙතනින් එනවා sign in with Google කියලා. ඔයා මෙන්න මේ විදිහට මෙතනින් sign in වෙන්න ඕනි. මම මෙතන තියෙන මෙන්න මේ sign in කියන එක ටච් කරගන්නවා. ඒක ටච් කරගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතනින් මෙන්න මේ වගේ ටික් දෙකක් දාන්න කියලා එනවා. මේ ටික් දෙකම මේ විදිහට දාගෙන මෙතන තියෙන මෙන්න මේ next කියන එක ටච් කරගන්න. එහෙම ටච් කරගත්තට පස්සේ ඔයාලා මේක පහළට පොඩ්ඩක් ස්ක්‍රෝල් කරගන්න මෙන්න මේ විදිහට යටටම යනකම්. ඊට පස්සේ මේ continue කියන එක මේ වගේ පාට වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙන්න මේකත් මේ විදිහට ටච් කරගන්නවා. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ඇවිත් තියෙනවා මෙන්න මේ වගේ subscribe කියලා එකක්. ඔයා කරන්න ඕනේ මෙතන තියෙන මෙන්න මේ subscribe කියන එක ටච් කරගන්න එක. ඒක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට පළවෙනි මාසයේ free. ඒ කියන්නේ ඔයාලට පළවෙනි මාසයේ ක්‍රෙඩිට් 1000ක් නොමිලේ දෙනවා මෙන්න මේ වීඩියෝස් හදන්න කියලා. ඊට පස්සේ එතනින් එහාට ඔයාලා මේකට ගෙවන්න ඕනි. මම මෙන්න මේ විදිහට මෙතන තියෙන මේ get offer කියන එක ටච් කරගන්නවා. ඔයාලත් ඔයාගේ කාඩ් එකේ සල්ලි කැපෙයි කියලා මේක නොදී ඉන්න එපා. ඔයාලට ඕනිම වෙලාවක මේක කැන්සල් කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මේ get offer කියන එක දෙනවා. ඒක දුන්නට ඔයාලට රුපියලක්වත් පළවෙනි පාර කැපෙන්නේ නැහැ. දෙවෙනි මාසේ වෙන්න කලින් ඔයාලා මේක අයින් කරගන්න. මම මෙන්න මේ විදිහට ඒක ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් cancel agree කියලා දෙකක් ඇවිත් තියෙනවා. ඔයාලා මෙන්න මේ agree කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන එනවා මෙන්න මේ වගේ add credit or debit card කියලා. ඔයාලා මෙන්න මේ add credit card කියන එක ටච් කරගන්න. මෙන්න මේක. ඒක ටච් කරගෙන ඔයා ඔයාගේ කාඩ් එකේ නම්බර් එක මෙතන ටයිප් කරගන්න. ඒ වගේම month එකයි year එකයි ටයිප් කරලා මෙන්න මෙතන මේ CVC කියන කාඩ් එකේ එහා පැත්තේ තියෙන අංකෙත් ටයිප් කරගන්න. ඒ වගේම තමයි මෙතන billing address කියලා එකක් තියෙනවා. ඒකට මොකක්ද කරන්න ඕනි කියලා මම මේ ටික ෆිල් කරගෙන කියන්න. ඔයාට බලා ගන්න පුළුවන් මම මෙන්න මේ විදිහට ඒ ටික ෆිල් කරගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා මෙයාගේ billing address කියලා එකක්. මං අන්න ඒක දෙනවා. ඒක දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔටෝම මෙන්න මෙතනට ශ්‍රී ලංකා කියලා වැටිලා තියෙනවා. ඔයත් කරන්න ඕනේ මේක ටච් කරගන්න එක. ටච් කරගත්තට පස්සේ ශ්‍රී ලංකා කියලා වැටුනේ නැත්නම් ඔයාලා කරන්න ඕනේ ශ්‍රී ලංකා කියන එක සිලෙක්ට් කරගන්න එක. එහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතන තියෙනවා cancel save කියලා එකක්. ඔයාලා මෙන්න මේ save කියන එක ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් ඇවිත් තියෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන තියෙන මෙන්න මේ subscribe කියන එක ටච් කරගන්න එක. එතන තිබ්බ subscribe කියන එක දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටික් එකක් වැටිලා subscribe කියලා මෙන්න මෙතනින් වැටිලා තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ plan එකටම රුපියල් 6000 ගාණක් යනවා මාසෙටම. ඒ කියන්නේ ක්‍රෙඩිට් 1000කටද කොහෙද රුපියල් 6000 ගාණක් යනවා. හැබැයි ඔයාලට මේ පළවෙනි මාසේ ෆ්‍රී දීලා තියෙන එකෙන් ඔයාලට පුළුවන් ක්‍රෙඩිට් 1000ක් ෆ්‍රී පාවිච්චි කරන්න. ඒ වගේම තමයි ඔයා මෙතනට ඇඩ් කරන කාඩ් එකේ 750ක්වත් තියෙන්න ඕනිත් නැහැ. මගේ නම් රුපියල් 1000 ගාණක් මේ කාඩ් එකේ තිබ්බේ. ඒත් මේක සබ්ස්ක්‍රයිබ් වෙලා තියෙනවා. දෙවෙනි මාසේ තමයි ඔයාලට මේක සල්ලි කැපෙනවා නම් සල්ලි ඒගොල්ලෝ කපා ගන්නෙ. එහෙම කැපෙන්න කලින් ඔයාලා මේක unsubscribe කරගන්නත් අමතක කරන්න එපා. මම මෙන්න මේ විදිහට මේ කතිර ලකුණ ටච් කරලා මෙතනින් අයින් වෙනවා. එහෙම අයින් වුණාට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මෙයාගේ go to flow කියලා එකක්. මං අන්න ඒක දෙනවා. ඒක දුන්නට පස්සේ මෙතන තියෙනවා මෙන්න මෙයාගේ get start කියලා එකක්. ඔයාලා අන්න ඒකත් ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ දැන් එනවා ඔයාලා මෙන්න මෙතනට. එතනට ආවට පස්සේ මෙතන තියෙනවා මෙයාගේ new project කියලා එකක්. ඔයාලා මුලින්ම මෙන්න මේක ටච් කරගන්න.
ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මෙයාගේ ටෙක්ස්ට් ටු වීඩියෝ කියලා එකක්. ඔයාලා අන්න ඒකක් දෙන්න. ඒක දීලා මුලින්ම ඔයාලගේ ටෙක්ස්ට් ටු වීඩියෝ කියලා එකක් නෙවෙයි නම් තියෙන්නේ. ඔයා මෙතන තියෙන මෙන්න මේ ටෙක්ස්ට් ටු වීඩියෝ කියන එක ටච් කරගන්නම ඕනි. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා මෙන්න මේ වගේ settings කියලා එකකුත්. ඔයාලා අන්න ඒකක් දෙන්න. ඒක දීලා මෙතන තියෙනවා output per prompt කියලා එකක්. ඔයාලා මේකට එක දෙන්න මෙන්න මේ විදිහට. එක දීලා මෙතන තියෙන මෙන්න මේ fast කියන එක දෙන්න. මෙන්න මේක. ඔයාලා මෙතනින් මේ V2 කියන එක සිලෙක්ට් කරගන්නේ නැතුව මෙතන තියෙන මෙන්න මේ V3 කියන එක තමයි මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ. එහෙම සිලෙක්ට් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අපි මේකෙන් එක වීඩියෝ එකක් හදනවට ක්‍රෙඩිට් 100ක් මෙතනින් යනවා. ඒ වගේම තමයි අපිට මේ වීඩියෝ එකක් හදාගන්න ක්‍රෙඩිට් 1000යි දීලා තියෙන්නේ. 1000ක් දීලා තියෙනවා කියන්නේ අපිට මෙතනින් 100ක් එක වීඩියෝ එකකට කැපෙනවා. ඊට පස්සේ මං ඔයාලට කියලා දෙන්නම් මේකෙන් සිංහල හෝ ඉංග්ලිෂ් කතා කරන විදිහට අපි කොහොමද වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කියලා. ඔයා කරන්න ඕනි මුලින්ම ඔයාට ඕනි සීන් එකේ ප්‍රොම්ප්ට් එක හදාගන්න. ඔයාලට මේක chat GPT එකෙනුත් කරන්න පුළුවන්. ඒ කියන්නේ සිංහලෙන් මොකක් හරි chat GPT එකට දීලා ඔයාට පුළුවන් ඒක සිංහලෙන් දීපු එක ඉංග්‍රීසි වලට හදා දෙන්න කියලා කියන්න. ඊට පස්සේ ඔයා ඒක හදාගෙන මෙන්න මේ විදිහට මම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මේ වගේ ප්‍රොම්ප්ට් එකක් දුන්නා. දැන් මම මෙන්න මේ ඔයාලට කියන දේ ගොඩක් හොඳින් ඔලුවට දාගන්න. ඔයාලට මේකෙදි සිංහල කතා කරවන්න ඕනි නම් අනිවාර්යෙන්ම මෙතනට සිංහල දීලා හරියන්නේ නැහැ. මොකද මේකට තාම සිංහල අපි ලැන්ග්වේජ් එක මෙතනට දුන්නට එයාට ඒක අඳුර ගන්න බෑ. හැබැයි ඉස්සරහට ඒකත් හදයි. හැබැයි දැනට ඔයාලට ඒ විදිහට හදා ගන්න බෑ. ඔයාලට බලා ගන්න පුළුවන් මම දැනට ප්‍රොම්ප්ට් එකක් හදාගෙන මෙන්න මෙතනට දීලා තියෙනවා. මේකේ මම දීලා තියෙන සීන් එකත් එක්ක is talking in සිංහල කියලා දාලා ඒක මම ඒ කියන්නේ එයා කියන ටික ඉංග්‍රීසි වලින් දීලා තියෙනවා. ඉතින් මේ විදිහට මම මේක හදාගෙන ඒ කියන්නේ මේ ප්‍රොම්ප්ට් එකයි ඒ සිංහලෙන් කියන්න ඕනි ටිකයි හදාගෙන මෙන්න මේ මෙතන තියෙන මෙන්න මේ අයිකන් එක ටච් කරගන්නවා. ඊට කලින් ඔයාට කියන්න ඕනි ඔයාත් හදන සීන් එක තියෙනවා නේද? අන්න ඒ සීන් එක වෙලාවේ කවුද කාටද කියන්නේ කියලා. ඒ කියන්නේ කැරක්ටර්ස් දෙක තුනක් තියෙනවා නම් ඔයා එතන ඒ කැරක්ටර් එකත් පෙන්නලා අන්නේ කැරක්ටර් එක තමයි කියන්නේ කියලා ඉංග්‍රීසි වලින් ඔයාලා අර ට්‍රාන්ස්ලේට් කරගත්ත ටික දාන්න. එහෙම දාලා ඉවර වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන මේ අයිකන් එක මම ටච් කරගන්නවා. එහෙම ටච් කරගත්තට පස්සේ අපි බලමු මෙතනින් ජෙනරේට් වෙන අවසාන වීඩියෝ එක මොන වගේ එකක්ද කියලා. ඒ කියන්නේ අපේ ටෙක්ස්ට් එකට අදාළ, ඒ කියන්නේ ප්‍රොම්ප්ට් එකට අදාළ වීඩියෝ එක මොකක්ද කියලා. මං කලිනුත් කිව්වා වගේ තාම මේකට සිංහලෙන් අපි ප්‍රොම්ප්ට් එකක් දුන්නට එයාලට ඒක හදා ගන්න බෑ. ඔයාලට මම කලින් කියපු දේ තේරුම් නැත්නම් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේක. ඔයා හිතන්න ඔයා මොකක් හරි සීන් එකක් ගැන හිතාගත්ත කියලා. අන්න ඒ සීන් එක ඔයාලා chat GPT එකට හරි දීලා හොඳට ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ කියන්නේ ඔයාලා chat GPT එකට දුන්නත් නැතත් ඔයාලට හොඳට ඉංග්‍රීසි පුළුවන් නම් ඔයාලට පුළුවන් සීන් එකක් ඔයා හිතලම ඒ කියන්නේ ඔයාටම හදාගන්න. එහෙම හදාගෙන ඔයා කරන්න ඕනි දැන් කැරක්ටර් එකක් ඉන්නවා කියලා හිතන්න X කියලා. අන්න එයාට කතා කරන්න ඕනි ටික ඔයාලා ඉංග්‍රීසි වලින් තමයි දෙන්න ඕනි. ඒ කියන්නේ ඔහු සිංහලෙන් කතා කරනවා මෙන්න මේ විදිහට කියලා ඔයාලා ඉංග්‍රීසි වලින් තමයි දෙන්න ඕනි. ඔහු සිංහලෙන් කතා කරනවා කියන එකත් ඔයාලා ඉංග්‍රීසි වලින් තමයි දෙන්න ඕනි. අර ට්‍රාන්ස්ලේට් කරගත්ත සිංහල ටික. ඒ කියන්නේ සිංහල ටික ඉංග්‍රීසි වලට ඔයාලා ට්‍රාන්ස්ලේට් කරගෙන අන්න ඒ ටික තමයි දෙන්න ඕනි. ඔහු සිංහලෙන් මෙන්න මේ විදිහට කියනවා කියලා. ඔයාලට මම මෙතන තියෙන මෙන්න මේ ප්‍රොම්ප්ට් එක පෙන්නුවොත් බලා ගන්න පුළුවන් මම කොහොමද ඒක දීලා තියෙන්නේ කියලා. මම මේක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයා බලන්න මම මේ සිංහල කතා කරන එක කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක මෙතනින් මෙන්න මේ වගේ ජෙනරේට් වෙලා තියෙනවා. මම ඔයාලට මේක එකපාරක් ප්ලේ කරලා පෙන්නන්න. මං ගමේ පාර දිගේ යන්න යනවා. ඔයාට බලා ගන්න පුළුවන් මම ඒක දීලා තව මෙන්න මේ වගේ සීන් එකක් ක්‍රියේට් කරගත්තා. ඉතින් මේ විදිහට හදාගෙන ඔයාට මේක ඩවුන්ලෝඩ් කරගන්න නම් මෙතන තියෙනවා මෙන්න මෙයාගේ අයිකන් එකක්. අන්න ඒක ටච් කරගන්න. ඒක ටච් කරලා මෙතන තියෙන මෙන්න මේ ඔරිජිනල් සයිස් කියන එක දීලා මේක ඔයාගේ කම්පියුටර් එකට හරි ඔයාගේ ෆෝන් එකට හරි ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ගොඩක් අය මේ දවස්වල හොයන AI වීඩියෝස් අපි නිවැරදිව හදාගන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් දැනගන්න අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. මේ වගේම අලුත් මලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් සියලුම දෙනාට සුබ දවසක්.